කරනකොට අනිත් පැත්තකුත් තියෙනවනේ. කවුද සුළු ජාතිය? මට කියන්න. කවුද සුළු ජාතිය? මේ රටේ ලංකාව ඇතුළත කතා කරනකොට හිටපු ලංකාව ඇතුළත අද මේක ජාත්‍යන්තර වෙලානේ. දැන් ලංකාව ගැන විතරක් කතා කරන්න බෑ මේක ජාත්‍යන්තර වෙලා. කරලා ලෝකයේ අතට ඇවිල්ලා. ලෝකයේ ඇවිල්ලා. එතකොට ලංකාවේ මුළු ජනගහනය කීයද? මිලියන් 21ක්. 21ක්. ඒකෙන් සිංහල කියන ජාතිය කොච්චර ඉන්නවද? මම මිලියන් 15ක් 16ක් වගේ. 15ක් 16ක්. දෙමළ ජාතිය ගන්න. ලංකාවේ ඇතුළත කීයද? ලංකාවේ පිට කීයද? මිලියන 100කට වැඩිය. මිලියන 100කට වැඩිය මහා ජාතියක්. ඒ මහා ජාතියක් විසින් මේ සුළුතරය පාගා දැමීමක් නෙවෙයිද මේ වෙන්නේ යන්නේ. අද මේ සටනට ඇතුල් වෙලා තියෙන දකුණු ඉන්දියාවේ කණ්ඩායම මුළු ඉන්දියාවම. එතකොට මේ කරන්නේ මහා අසාධාරණයක් නේ. එහෙම බැලුවොත් මිලියන 15ක් වූ ජන කොටසකට පහර දෙනවා මහා මිලියන 100ක් එකතු වෙලා. ඒකට අනිත් අයත් එක්කව කරගෙන වෙන්නන්න හදනවා මේක අපි සුළු ජාතියක් කියලා. මෙන්න අපි සුළු ජාතියින්ට පහර දෙනවා කියලා. නෑ. මේ අසාධාරණ එතකොට සිදුවෙන්නේ කාටද? කියලා අපි හිතන්න ඕනේ. ඉතින් ඇයි අපිට මේ කුඩා රටේ එකට ඉන්න බැරි? මේක අවසානයේ ලාංකික අපි මේ අපේ මව්බිම නේද මේ මුස්ලිම් ජනතාව වේවා දෙමළ ජනතාව වේවා මේ ගිහිල්ලා මේ ඉන්දියාවේ වලලා යන්නේ නෑනේ. එහෙනම් පාකිස්තානයේ මැද පෙරදිග වලලා නැහැ මේ අපේ රට තුල වලලා. පැහැදිලිව ඔබතුමා නගන චෝදනාව සහ තර්කය මම හිතන්නේ අපි අවශ්‍යයි තවත් විරාමයකට යන්න. ඒ විරාමයට යන්න කලින් අපිට බොහොම කෙටි වෙලාවක් තියෙන. ඒතුමත් ඉතාම කාර්යබහුලයි අද දවස ගත්තත්. ඒ නිසා මේ රාත්‍රියේදී අපි සාකච්ඡා කරන තොරතුරු වලදී අපිට වැදගත්ම කරුණු කාරණා කීපයක රැඳෙලා ඉන්න අතරේ අපි මේ ජනප්‍රිය කාරණා කීපයක